ඔයාට කවදා හරි මෙහෙම දැනෙලා තියෙනවද? යාළුවෝ ගොඩක් මැද්දේ ඉන්නකොට පාටි එකක හරි වෙඩින් එකක හරි ඉන්නකොට හැමෝම ජොලිය නටද්දි ඔයාට දැනෙන්නේ මහා ලොකු මහන්සියක්. ඔයාගේ ඔළුවේ වැඩ කරන්නේ එකම එක දෙයයි. අනේ මට මේ සෙනගස්සෙන් මිදලා මගේ කාමරයට ගිහින් පොතක් කියවන්න තිබුණා නම්, නැත්තම් තනියම සින්දුවක් අහන්න තිබුණා නම්. ගොඩක් වෙලාවට ඔයාට හිතෙනවා ඇති ඇයි මම අනිත් අය වගේ නැත්තේ? මට මොකක් හරි ප්‍රශ්නයක්ද? මම සමාජ විරෝධීද කියලා. මම අද මේ වීඩියෝ එක ගෙනාවේ ඔයාට පුංචි රහසක් කියන්න. ඔයා 아무තු කෙනෙක් නෙවෙයි. ඔයාට ලෙඩක් නැහැ. ඇත්තටම ඔයාට තියෙන්නේ ගොඩක් අයට නැති සුපිරි බලයක්. ඔයා දන්නවද? ලෝකෙ විනාශ කරපු බිල් ගේට්ස්, ඇල්බර්ට් අයින්ස්ටයින්, හැරි පොටර් ලියපු ජේ.කේ රෝලින් වගේ අයත් හරියටම ඔයා වගේ. එයාලත් සෙනඟ ගොඩක් මැද්දේ ඉන්නවට වඩා තමන්ගේ පාඩුවේ ඉන්න ප්‍රිය කරපු අය. සයිකොලොජි වලදී එහෙමත් නැත්නම් මනෝවිද්‍යාවේදී අපි මේකට කියන්නේ ඉන්ට්‍රොවර්ෂන් කියලා. ඒ කියන්නේ අන්තර්වර්තී බව. මේක ලෙඩක් නෙවෙයි. මේක පර්සනැලිටි ටයිප් එකක්. සරලවම කිව්වොත් ඔයාගේ බැටරි එක charge වෙන්නේ තනියම ඉන්නකොට. අනිත් අයගේ බැටරි charge වෙන්නේ මිනිස්සු එක්ක කතා කරද්දී. ඉතින් ඔයාට සෙනඟ අප්‍රිය වෙන්නේ ඔයා නරක කෙනෙක් නිසා නෙවෙයි. ඔයාගේ මොළය සැකසීලා තියෙන්නේ ටිකක් වෙනස් විදියකට. ඒ වෙනස ඇතුලේ තමයි ඔයාගේ දිනුම තියෙන්නේ. එතම සෙනඟ ඉන්න තැනකින් ඈත් වෙලා ඉන්න එකෙන් ඔයාට ලැබෙන වාසි 3ක් මම කියන්නම්. මේවා තමයි ඔයාගේ සුපර් පවර්ස්. අංක 1. ගැඹුරින් හිතීමේ හැකියාව. ඩීප් තින්කින්. අනිත් අය කටෙන් කියවන වෙලාවේ ඔයා කරන්නේ අහගෙන ඉන්න එක සහ නිරීක්ෂණය කරන එක. ඔයාට පුළුවන් මතු පිටින් පේන දේවල් වලට වඩා එහා ගිය දේවල් දකින්න. ඒ නිසා තමයි ලෝකේ හොඳම ලේඛකයෝ, හොඳම කලාකරුවෝ, හොඳම බිස්නස් ප්ලෑනර්ස්ලා බිහි වෙන්නේ ඔයා වගේ අය අතරින්. ඔයාගේ නිශ්ශබ්දකම ඇතුලේ තියෙන්නේ පුදුම විස්ඩම් එකක්. අංක 2. ඉහළ නිර්මාණශීලීත්වය. ක්‍රියේටිවිටි. ලෝකේ අලුත් දේවල් බිහි වෙන්නේ ഘോഷාව මැද්දේ නෙවෙයි. නිශ්ශබ්දතාවය මැද්දේ. ඔයා තනියම ඉන්නකොට ඔයාගේ මනසට නිදහසේ වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට තියෙනවා අනිත් අයට වඩා හොඳට ප්‍රශ්න විසඳන්න හැකියාවක්. අංක 3. අවංක යාළුකම්. ඔයාට යාළුවෝ 100ක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඔයා ළඟ ඉන්න යාළුවෝ 2-3 දෙනා ඔයාට පණ උනත් දෙන අය වෙන්න පුළුවන්. මොකද ඔයා කැමති ස්මෝල් ටෝක් වලට නෙවෙයි ඩීප් ටෝක් වලට. වරු ෂෝ එකට වඩා ඔයා කැමති අවංකකමට. අන්න ඒක සමාජයේ හරිම වටින දෙයක්. හැබැයි ඉතින් අපිට සමාජයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඉන්න බෑනේ. එහෙනම් කොහොමද මේක බැලන්ස් කරන්නේ? සරල උපදෙසක් දෙන්නම්. ඔයාගේ සෝෂල් බැටරි එක ගැන අවබෝධයෙන් ඉන්න. ඔයාට දවසම මිනිස්සු එක්ක වැඩ කරන්න වෙනවා නම් අනිවාර්යයෙන්ම දවස අන්තිමට පැයක්වත් ගන්න තනියම ඉඳලා රීචාර්ජ් වෙන්න. ඒ වෙලාවට ෆෝන් එක පැත්තකින් තියන්න. අනික හැම පාටි එකකටම හැම ගමනකටම හා කියන්න ඕනේ නැහැ. තමන්ට මහන්සි නම් කාරුණිකව බෑ කියන්න පුරුදු වෙන්න. ඒක ඔයාගේ අයිතියක්. ඔයා ඔයාගේ මනසට විවේකයක් දෙන තරමට තමයි ඔයා අතින් සාර්ථක වැඩ කෙරෙන්නේ. ඉතින් ඔයා ආයේ කවදාවත් හිතන්න එපා තනියම ඉන්න කැමති එක දුර්වලකමක් කියලා. ඒක ඔයාට ස්වභාව ධර්මයෙන් ලැබුණු වටිනාම තෑග්ගක්. ඒ නිශ්ශබ්දකම පාවිච්චි කරන්න ඔයාගේ හීන හැබෑ කරගන්න. ඔයාටත් මේ වගේ අත්දැකීම් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මම කැමතියි ඔයාගේ කතාව අහන්න. මේ වගේ තවත් වටිනා වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. තව කෙනෙක්ට හයියක් වෙන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න.